හෙලෝ ගයිස් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ Arduino use කරලා radar එක. එහෙනම් අපි බලමු මේක හදන්න මොනවද ඕනි කියලා. අපිට මුලින්ම ඕන වෙනවා Arduino Uno board එකක්, SR04 ultrasonic sensor එකක්, breadboard එකක්, servo motor එකක්, male to male jumper wires ටිකක්. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට අල්ට්‍රසොනික් සෙන්සර් එක සර්වෝ මෝටර් එකට සෙට් කරගන්නවා. ඊට පස්සේ මම සර්වෝ මෝටර් එක Arduino Uno board එකට කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න මේ වගේ ජම්පර් වයර්ස් තුනක් එකට සෙට් කරගන්නවා. හරි, දැන් මම මේ විදිහට සර්වෝ මෝටර් එකට මේල් ටු මේල් ජම්පර් වයර්ස් තුනක් සෙට් කරගත්තා. ඊළඟට Arduino Uno board එක අරගෙන ඒකට අල්ට්‍රසොනික් සෙන්සර් එකයි සර්වෝ මෝටර් එකයි සෙට් කරගන්නවා. හරි, මන් දැන් සර්වෝ මෝටර් එකයි අල්ට්‍රසොනික් සෙන්සර් එකයි සර්කිට් ඩයග්‍රෑම් එකේ විදිහට Arduino Uno board එකට සෙට් කරගන්නවා. සර්කිට් ඩයග්‍රෑම් එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි, දැම්මන් සර්වෝ මෝටර් එකයි අල්ට්‍රසොනික් සෙන්සර් එකයි මේ විදිහට කනෙක්ට් කරගත්තා. දැන් අපි මේකට කෝඩ් එක අප්ලෝඩ් කරමු. මම මේ විදිහට කේබල් එක ප්ලග් කරගන්නවා ලැප් එකට. හරි, දැන් මම මේ විදිහට Arduino Uno board එකට කෝඩ් එක අප්ලෝඩ් කරනවා. Arduino කෝඩ් එක ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලා ඒක අරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා මතක තියාගන්න ඕනේ මේ Arduino Uno board එකේ කොම් පෝට් එක. ඒක ඉස්සරහට ඕන වෙනවා. ඒ හින්දා කොම් පෝට් එක මතක තියාගෙන ඉන්න. Arduino Uno board එක කෝඩ් එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා මේ වගේ ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරලා මේ ලින්ක් එක ගන්න.
ඊට පස්සේ ඔයාලා ප්‍රොසෙසින් ORG එක ඩවල්ලෝඩ් කරගන්න. මේ ප්‍රොසෙසින් ORG වෙබ්සයිට් එක ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් ගිහලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්‍රොසෙසින් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඒක මේ විදිහට ඕපන් කරන්න. ඔයාලා මෙතන ඔයාලගේ Arduino Uno board එකේ කොම්පෝට් එක තමයි දාන්න. මම පෙන්වන්නම් ඒක ගන්න කොහොමද බලන්නේ කොහොමද කියලා. ඔයාලගේ Arduino IDE එක ඕපන් කරලා කෝඩ් එක අප්ලෝඩ් කරන තැන බලන්න. එතන බෝඩ් එක සිලෙක්ට් කරන තැන තියෙනවා Arduino board එකේ කොම්පෝට් එක. ඊට පස්සේ ඒක අර මං ඉස්සෙල්ලා පෙන්නපු තැනින් ඔයාලා එතන තියෙන කොම්පෝට් එක අයින් කරලා ඔයාලගේ Arduino Uno board එකේ කොම්පෝට් එක ටයිප් කරන්න. ඊට පස්සේ ප්‍රොසෙසින් IDE එකේ උඩ තියෙන ත්‍රිකෝණේ ක්ලික් කරන්න. එතකොට මේ වගේ රේඩාර් මැප් එක ඕපන් වෙනවා. ඔයාලගේ Arduino Uno board එක ලැප් එකට කනෙක්ට් කරලම තියෙනවා. එතකොට තමයි රේඩාර් මැප් එක වැඩ කරන්නේ. ඔයාලත් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.